අද අපි ඒරෝ කෙමිසි සිලබසට අදාළුව ඕගනික් ප්‍රශ්නය ඩිස්කස් කරනවා. යෝගනි ප්‍රශ්නය තියෙන්නේ ඔක දන්න සංයෝගයක් වන එතන තියෙන කවසංගගේ නම කියවොත් එතිල් පෙන්ට නොයිට් ඉදන්න ඔයිට් කියන්නේ එස්ටර බන්ධනවලට තවා මේ සංයෝග දිහ බැලුවත් වල කියනවා නිස්ටර බන්ධනය කියලා ත හොඳර බාන්ධ මෙන්න තියෙනවා CH2C ඕ දෙකක් තියෙනවා ඕ දෙකත් තියෙන සංයෝග තියෙන අපිට මොනාද එස්ටර සහ කාබොක්සිලි කම්ල විතර එතකොට මේක එස්ටරයක් කියලාවට පේන්ඩ ඕනේ කොදවත් බැලුවොත් මේක මං ඇඳල පෙන්න්න විහිදුවල මෙවතිී මෙතන ඔක්සිජන් තියෙන මෙතන් ටිය C2H5 කියලා සංයෝගය එතිල් කාණ්ඩය ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා තවත් එතිල් කාණ්ඩය C2H5 වාට එක පේපර් එකේ දීලා තින්නේ හැබැයි CH3CH2 කියලා CH3CH2 කියන්නේ C2H5 ම තමයි. එතකොට අපි මේකට අදාළව අපි බලමු කොහොමද මේ ගාන ඩිස්කස් කරන්නේ. අපි චෙක් කරන්න ගියොත් මේ ගානේ මුලින්ම තියෙන පියවර බලන්න. ඒගොල්ලෝ අතරමැදි පියවර දෙන හින්දා මේ ගාන අමාරුවක් වෙන්නේ නැහැ කොහොමද. ඔය දැනගන්න ඕනේ මූලික තියරි ටික විතරයි. ඔය දැනගන්න ඕනේ ස්ටර් වල තියෙන ප්‍රතික්‍රියා මොනවද. ස්ටර් එක හදන්නේ කොහොමද සහ ස්ටර් එක බන්ධනය කඩන්නේ කොහොමද. දන්නවා ස්ටර් එක හිතන්න කොටස් දෙකකට කැඩුවා කියලා. ඊට පුළුවන් ජලය දාලා රත් කරලා ස්ටර් බන්ධනය කඩන්න පුළුවන්. එතකොට ඒකෙදි අපි දන්නවා ස්ටර් එකක් හැදෙන්නේ මොනවා එකතු වෙලාද. මෙන්න මෙහෙ වගේ කාබොක්සිලික් පාට් එකකුයි මක්කරි ඇල්කොහොල් එකකුයි. මං ලියනවා CH3OH කියලා. මේ වගේ ඇල්කොහොල් දෙයක් මේ වගේ ඇල්කොහොල් එතන තියෙන ඇල්කොහොල් පාට් එකයි කාබොක්සිලික් පාට් එකේ එකතුවක් තමයි ස්ටර් එකක් කියන්නේ. හරි. එහෙන් බලමු ඔයාලට පේනවා ඇල්කොහොලයක් සහ ස්ටර් කාබොක්සිලික් ඇසිඩ් එකක් හැදෙනවා ස්ටර් බන්ධනය මෙහෙම කැඩුවා. හැබැයි මේගොල්ලෝ අපිට ජලය දීලා නැහැ. ඒකින්ද අපිට ඒක පාවිච්චි කරන්න බෑ. අපි දැන් මෙතනදී පාවිච්චි කරන්න ඕනේ. තව දෙයක් මෙතන තියලා තියෙනවා. අපි දන්නවා ස්ටර් බන්ධනයකට ස්ටර් බන්ධනය හදන්න තව දෙයක් දාන්න අපිට පුළුවන්. අපි දන්නවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට්. ඒක දීලා තියෙනවා. එහෙනම් මෙතන මේ පළවෙනි ප්‍රතික්‍රියාව කියන්නේ ඔය ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් වියලීතරත් එක දාන එක. හැබැයි ඕක ලියන ක්‍රමයක් තියෙනවා. ඔයා ওই කොටස් දෙක ලියන්න ඕනේ මෙතන උඩින්. මෙන්න මෙතන උඩින් අංක 1 දාලා තමයි ওই ටික ලියන්න ඕනේ. කියන්නේ විතලෙට උඩින් ලියන්න ඕනේ ඕක. දැන් ප්‍රතික්‍රියාව පළවෙනි ප්‍රතික්‍රියාවට පියවර දෙකක් තියෙනවා. පළවෙනි පියවර තමයි වියලීතරත් එක්ක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දාන එක. දෙවෙනි පියවර තමයි ජල විච්ඡේදනය. ඒකට කියනවා සල්ෆියුරික්. ඔය දාන්න ඕනේ තනුක සල්ෆියුරික්. එහෙනම් දෙවෙනි පියවර තමයි තනුක සල්ෆියුරික් දාන එක. කියන්නේ මේක තමයි දෙවෙනි පියවර. ඒ කියන්නේ පළවෙනි ප්‍රතික්‍රියාවට අදාළව පියවර දෙක ඔහොම ලිව්වම ලකුණු දෙනවා. දැන් බලමු මොකද්ද ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දැම්මොත් ස්ටර් එකට වෙන්නේ. අපි දන්නවා සාමාන්‍ය ජලය දැම්මොත් මම දැන් කිව්වනේ ස්ටර් එකක් මොනවද වෙන්නේ? කාබොක්සිලික් අම්ලයක් සහ මොකක්කරි ඇල්කොහොල් එකක්. මම ROH කියලා ලියන්න. ඇල්කොහොල් එකක් බඩපත් වෙනවා. ඒ කියන්නේ ස්ටර් එක හැදෙන්නේ මේ දෙන්න එකතු වෙලා නම් ස්ටර් එක හැදෙන්නේ කැඩෙද්දි මේ දෙන්න හැදෙනවා. හැබැයි අපි දන්නවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් කියන්නේ ඔක්සිකරණය අඩු කරන අය. ඒ කියන්නේ එයා ඔක්සි හරණය කරනවා. ඒ ඔක්සි කාරකයක් විදිහට ක්‍රියා කරන හැබැයි අපි කියනවා ඒවා අපි දැනගන්න අවශ්‍ය නැහැ ඕගනික් වල විදිහම. අපි දන්නවා කාබොක්සිලික් වලට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් දැම්මොත් තවත් ඇල්කොහොල් එකක් හැදෙනවා. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා මෙතන මේ තනි පියවරෙන් වෙන්නේ මොකක්ද? මේක පළවෙනි එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් වියලීතර දාලා දෙවෙනි පියවර විදියට මම කියන්නේ පළවෙනි ප්‍රතික්‍රියාව ගැන තමයි. පළවෙනි ප්‍රතික්‍රියාව කියන තැන ඔයා මේ දෙක ලියන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි පියවර විදියට තනුක සල්ෆියුරික් දානවා. ඒතර මාදිනේ ඔයාලා ළමයි හම්බෙන්නේ ඇල්කොහොලම දෙකක්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මේ කාබන් කොටසට අදාළ ඇල්කොහොලේ
අනික් කොටස C2H5 කියන එක යනට අදාළ ඇල්කොහොල් තමයි හැදෙන්නේ. එහෙනම් එක ඇල්කොහොල් එක මොකක්ද? ඒක ලේසියෙන් මහා ගන්න පුළුවන් C2H5OH කියලා. එයාව කොහොමත් හැදෙනවා. ජලය දාලා රත් කරත් ලිතියම් එලිමන්ට් හැරලා දැම්මත් අනිවාර්යෙන් C2H5 හැදෙනවා. තව හැදෙන එකනේ කාබොක්සිලික් ඇසිඩ් එකනේ. හැබැයි කාබොක්සිලික් ඇසිඩ් එක ලිතියම් එලිමන්ට් හයිඩ්‍රේට් දැම්මොත් එකපාරම මොකද වෙන්නේ? ඇල්කොහොල් එකක් බවට පත් වෙනවා. ඒකින් අපි හම් පියවර දෙකක් කරන්න අවශ්‍ය නැහැ. එකපාරම මේකක හැදෙනවා C2H5OH අනිත් එක්කෙනා වෙන්නේ ඉතුරු ඇල්කොහොල්. කාබන් 3ක ඇල්කොහොල් එක මේ. දැන් තියෙනවා කාබන් 3. මෙන්න මේ කාබන් 3ක් තියෙනවා. ඔයාලට පේනවා මම කොටු කරලා තියෙන දැන්. මේ කාබන් 3 ඇල්කොහොල් එකත් හැදෙනවා කියන්නේ C3H7OH උත් හැදෙනවා. එකක තියෙනවා C2H5OH අනිත් එක C3H7OH හැදෙනවා. දැන් ඇල්කොහොල් වර්ග දෙකක් හැදෙනවා. හරි. දැන් අපි බලන්න ඕනේ ඔය දෙන්නගෙන් කවුද A කවුද B කියලා හොයාගන්න. එක්කෙනෙක් C2H5OH අනිත් කෙනා C3 නේ. මෙතන කාබන් 3ක් තියෙනවා. මම හැවතෝනම් පෙන්වන ආපහු මෙතන කාබන් කොටස් දෙකක් තියෙනවා. එකක් C2H5OH අනිත් එක CH3OH. C3H7OH. හරි. ඒතර AB අපි හොයාගන්න ඕනේ. බලන්න ඕනේ B ට තියෙන්නේ ප්‍රතික්‍රියා එකයි. එක ප්‍රතික්‍රියාවකින් එයාව E කියන සංයෝගයට එකතු කරනවා. එහෙනම් අපි දැන් බලන්න ඕනේ මේ තියෙන සංයෝගය දිහා. ඒ තියෙන සංයෝගය දිහා බලන්න. ඔයාලා හිතලා බලන්න මෙතනට එන්නේ එක්කෙනෙක් C2H5OH අනිත් කෙනා CH3OH. ඔයගොල්ලෝ බලන්න A හා B ට එන්නේ මේ දෙන්නෙන් කවුද කියලා. එකකට එන්නේ C3H7OH කියන ඇල්කොහොල් එක. අනිත් එක C2H5OH. මේ දෙන්නගෙන් A හා B වෙනකට හඳුනා ගන්න බෑ. අපි බලන්න ඕනේ තනි පියවරකින් මෙතන බලන්න ආවා ස්ටරයක් ඇතිය තියෙනවා. හරි. එහෙනම් ඔයාලට පේනවා. මෙන්න මෙතන තියෙන කාබන් කොටස් දෙකේ. එයාට කිසි වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ එයා හැමෝම තියෙනවා. මෙතන කාබන් දෙක. ඒ කාබන් දෙක හැමෝම තියෙනවා. ඒ කියන්නේ මේ B කියන තනි පියවර ප්‍රතික්‍රියාව. මේ එක පියවරෙන් F බාරපත් වෙනවා. B බෑ. ඒතර අපිට කියන්න බෑ මොකක්ද? මේ B කියන්නේ C2H5OH කියලා. ඒ කියන්නේ මෙයා. හරි ඊට පස්සේ B ට ප්‍රතික්‍රියාවක් කරලා F බාරපත් කරනවා. අපි දන්නවා. කාබන් එකතු කරන්න නම් මෙහෙම තියාගෙන බෑ. මේ ඇල්කොහොල් එක අනිවාර්යයෙන්ම කීටෝන් එක බාරපත් කරන්න ඕනේ. එහෙනම් අපි මේවා කීටෝන් එක බාරපත් කරනවා.